ආවඩා ආයුබෝ වේවා. ජනශ්‍රුතියේ මහා අංගයන් වන ජන ආගම වගේම ජන උත්සව යටතට ගැනෙන පෙරහැර සංස්කෘතියයි මේ. රාත්‍රී අහස් කුස දෙදක මහා වෙඩි හඬක් නිකුත් වෙයි. මේ පෙරහැරේ ආරම්භක සංඥාවයි. සියල්ලෝම නොයව සිලිමත්ව පෙරමඟ බලයි. මේ රන්දෝරි පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවයි. ගැමි ජන ජීවිතය ආගමික විශ්වාස සම්ප්‍රදායන් සහ කලාකෘති ආශ්‍රයෙන් නිර්මාණය වුණ දේශීය වශයෙන් සම්භවය වූ සාම්ප්‍රදායික ජනශ්‍රුතිකාංගයක් තමයි මේ පෙරහැර කියලා කියන්නේ. මේ රටට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමත් සමග පැමිණි 18 කුලයක පිරිස් ඇසුරෙන් හා බෝධීන් වහන්සේට පූජෝපහාර දැක්වීමේ අදහසින් මේ රට පෙරහැර සංස්කෘතිය ආරම්භ වුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ මේ රටට වැඩමවීමත් මේකී පෙරහැර සංස්කෘතිය ආරම්භකයි හිතීමට පුළුවන්. කෙසේ වෙතත් ලාංකීය ජන සමාජයේ ලිඛිත මූලාශ්‍ර ඇසුරෙන් පෙරහැර සංකල්පය අනුරාධපුර යුගයේ පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. පෙරහැර හැදිලා තියෙන්නෙම ජන විශ්වාසයන්ට අනුව. ඒ කියන්නේ ඔවුන් මේ පෙරහැර පටන් ගන්න කලින් මේ පටන් ගැන්ම නැකත් මුල් කරගෙන නැකත් පිළියෙල කරමින් තමයි ආරම්භ වෙන්නේ. මේ නැකත් පිළියෙල කිරීමේ කාර්ය භාරව සිටින්නේ නැකත් මොහොට්ටාලටයි. පෙරහැර තුළ විශ්වාසයන් පදනම් කොටගත් සංකේතාත්මක අර්ථ ගොඩක් දකින්න පුළුවන්. ඒ කියන්නේ නියගයෙන් හා දුර්භික්ෂයෙන් රට ආරක්ෂා කරගෙන රාජ්‍ය විචාරීම පාලකයාගේ යුතුකම. ඒ සඳහා ජලය කියන දේ අත්‍යවශ්‍යයි. වැස්සට අධිපති ඉන්ද්‍ර දෙවියන්ගේ නියෝජිතයා ලෙස රජතුමා මෙහිදී සංකේතවත් කරයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශ ලැබූ දන්තධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් සලකා සිරි මේඝවර්ණ රාජ්‍ය සමයෙහි පටන් මහා සංඝරත්නය මෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රද්ධාවන්ත රජවරු සහ බෞද්ධ මහා ජනතාව මහත් ගෞරවයෙන් වන්දනාමානව මේ පෙරහැර සංස්කෘතිය බිහි කරගෙන තිබෙනවා. නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාලයන්හි පෙරහැරද දළදා පෙරහැරට එක්කර තිබෙන අතර එදා සිට අද දක්වාම දළදා පෙරහැර ප්‍රමුඛස්ථානයේ තබා සතර දේවාලයන්හි පෙරහැරද දළදා පෙරහැරට එක් වී ජාතික කලා සංදර්ශනයක ස්වරූපයක් මේ පෙරහැර ගෙන තිබෙනවා. මේ විදිහට ආගමික ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත් වුණ මේ පෙරහැර සංස්කෘතිය අප කාගේ ජීවිතයන් තුළ හෙළ අතීත උරුමයන් සිහිපත් කරවනවා. ඉතින් මේ පෙරහැර සමග බැඳුණු සංස්කෘතිය කප්සිටුවීම දිය කැපීම ආදිය ජලය හා සම්බන්ධ සංකේතාත්මක කාර්යයන් ගණයට ගන්නවා. ඉතින් ඒ නිසාම තමයි මේ පෙරහැර ජලය ආශ්‍රිත උත්සවයක් ලෙසද සැලකෙන්නේ. වැස්ස ආශ්‍රිතව කෙරෙන විදුලි කෙටීම කස පිපිරවීමෙන් සංකේතවත් කරනවා. ඒ වගේම ඉන්ද්‍ර දෙවියන්ගේ වැසි වලාකුළු මෙන්ම රජුගේ ශක්තියද අලි ඇතුන්ගෙන් සංකේතවත් කරනවා. මේ විදිහට ආරම්භ වන පෙරහැර හා බැඳි නර්තනාංගත් බොහෝ. වෙස් නැටුම්, පන්තේරු නැටුම්, උඩැක්කි නැටුම්, වඩිග පටුන, දෙවොල් නැටුම, ලී කෙලි, රබන්, තාලම්, පතුරු සවරන්, කලගෙඩි, කොහොඹ කලේ මේ වගේ නර්තනාංග ගොඩාක් අපිට පෙරහැරෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම නර්තනාංගයන් ගැටබෙරය, හොරනෑව, තාලම්පට ආදී වාද්‍ය භාණ්ඩයන් ප්‍රමුඛ වෙනවා. හෙළ සංස්කෘතිය රකිමින් අපගේ උතුම් කලා අංගයන්ද රකිමින් නරඹන්නන්ගේ රසවින්දනය ඇති කිරීමට සමත් මේ පෙරහැර සංස්කෘතිය හා බැඳි ජනශ්‍රුතිය අපගේම හෙළ දේශීය කලාකෙත අස්වන්නකි.